අයිබෝවන් සාහිත ලෝකයේ YouTube නාලිකාවට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද තද අවුරස්මියේ ඔයාලා හැමෝටම ප්‍රශ්නයක් වෙච්ච නොබෙල් තියාගය ගැන අපේ වත්මන් කර්මාන්ත ඇමතිතුමා සුනිල් හඳුන්නෙත්ති ඇමතිතුමා කියපු නොබෙල් ප්‍රයිස් එකයි ගිනස් ප්‍රයිස් එකයි දෙකේ වෙනස සහ අපේ තේ කර්මාන්තය ගැන වැරදිලා හරි එතුමා ඒ කියපු ඒ නගපු හඬ වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙන්න තමයි මේ වීඩියෝ එක සමන් ගීගෙනගේ වන මා විසින් ඔයාලට ඉදිරිපත් කරන්න හිතුනේ. ඉතින් මුලින්ම සුනිල් හඳුන්නෙත්ති මැතිතුමනි ඔබට ස්තුතියි. මොකද තේ කර්මාන්තය වෙනුවෙන් නැවත වරක් කතා කරන්න මාතෘකාවක් හදලා දුන්න එක ගැන මේ සිද්ධිය වුණේ මීට දවස් කිහිපයකට පෙර ජපානයේ ලංකාවේ බ්ලැක් තේ විශේෂයක් ලංකාවේ මිරට වාර්තා වෙලා තියෙන වැඩිම මිලකට අලෙවි වෙලා තියෙනවා. ඒ කියන්නේ ජපාන් යෙන් 1,25,000ක වගේ මුදලක්. ඒ වගේම තමයි ශ්‍රී ලංකන් රුපියල් වලින් ගත්තාම 2,55,000ක වගේ මුදලක්. හිතන්න මේ වගේ රන්වන් දළු වලින් නෙලා ගන්නා මේ දළු වලින් හදපු ප්‍රොඩක්ට් එකක්. ඒ කියන්නේ ලෝකයේ වැඩිම මිලකට අලෙවි වෙච්ච පුවත තමයි අපේ කර්මාන්ත ඇමතිතුමාට වැරදිලා නොබෙල් තියාගයක් දිනු බව ප්‍රකාශ වුණේ. එතුමා මං හිතන්නේ නිවැරදි කිරීමක් කළා. ඇත්තටම මොකද්ද මේ නොබෙල් තියාගය? මේ නොබෙල් තියාගය කියන්නේ 1885 දී ශ්‍රීමත් ඇල්ෆ්‍රඩ් නොබෙල් එතුමා රසායන විද්‍යාඥයෙක්, ඒ වගේම එතුමා ඉංජිනේරුවෙක්, ඒ වගේම එතුමා තමයි මේ පුපුරන ද්‍රව්‍ය බැලිස්ටයිට් ඩයිනමයිට් කියන දෙකම හොයාගෙන තියෙන්නේ. ඉතින් පසු කලෙක මේ සම්බන්ධයෙන් විවිධ මතවාද ගොඩ නැගෙනවා. ඔහුගේ සහෝදරයා මිය යන අවස්ථාවේ මරණයේ වෙලෙන්දා මිය යනවා කියලා පුවත්පත් වාර්තා කරනවා. ඒ කියන්නේ මරණයේ වෙලෙන්දා මිය යනවා. ඇයි මරණයේ වෙලෙන්දා මිය යනවා කියන්නේ? මේ වගේ ගහට කොළට ආදරය කරන මිනිස්සු වෙනුවට මේ මරණයේ වෙලෙන්දා මිය යනවා කියලා සඳහන් වෙන්නේ ඩයිනමයිට් බැලිස්ටයිට් කියන්නේ පුපුරන ද්‍රව්‍ය නිසා. මේ පුපුරන ද්‍රව්‍ය නිසා තමයි ලෝකෙට පසු කාලීන දරුණු යුද්ධ වගේ දේවල් ඇති වෙන්නේ. ඒ වගේම තමයි නොබෙල් තියාගය මේ බිහි වෙන්න මූලික වශයෙන්ම මේ ඇල්ෆ්‍රඩ් නොබෙල්ට බලපාන හේතුව තමයි මෙන්න මේක. ඒ කියන්නේ ඇල්ෆ්‍රඩ් නොබෙල් මහත්මයාට තදට බලපානවා මේ තමන්ගේ සොහොයුරා මිය ගියාට පස්සේ මරණයේ වෙලෙන්දා මිය ගියා කියලා වාර්තා කරාම ඔහු බයටපත් වෙනවා. ඊට පස්සේ තමයි ඔහු ලියන්නේ ඔහුගේ අන්තිම කැමැති පත්‍රයේ මෙතෙක් ඔයා දන්නවා ඩයිනමයිට් බැලිස්ටයිට් කියන්නේ පුපුරන ද්‍රව්‍ය කියන්නේ ඒ කාලේ ලෝකයේ බලවතුන්ගේ යුද්ධ පටන් ගත්තා. ඒ කියන්නේ මේ ඇල්ෆ්‍රඩ් නොබෙල් මහත්තයාට හම්බ වෙන විශාල ධනස්කන්ධයක් මේවා සොයා ගැනීම වෙනුවෙන්. ඔහු ඒවා විකුණනවා, ඔහුගේ කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදනය කරනවා. ඉතින් ඒ ධනස්කන්ධය යොදවනවා මෙන්න මේ සාමතියාග පිරිනැමීම සඳහා. සාමතියාග පිරිනැමීම සඳහා යොදවනවා. ඉතින් ඒ සාමතියාග ලබා දෙන්න හිතන්නේ මේ මනුස්ස සංහතියට එයා හොයාගත්තු නිෂ්පාදන වලින් හානියක් වුණ නිසා තමයි මේ කටයුත්ත කරන්න යෙදෙන්නේ. ඉතින් මොන වගේ අංශ වලින්ද මේ නොබෙල් තියාගය ලැබෙන්නේ? මේ නොබෙල් තියාගය මිත්‍රවරුනි ලැබෙනවා භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, කායික විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, සාහිත්‍ය සහ සාමය වෙන යන ශේෂ්ත්‍ර 6 ඔස්සේ තමයි මේ නොබෙල් තියාගය ලබා දෙන්නේ. මේක ලබා දෙන්නේ ස්කැන්ඩිනේවියානෝ කමිටුවක් මගින් තමයි මේක සිද්ධ කරන්නේ. ඉතින් මේ නොබෙල් සාමතියාගය නෝර්වේ ඔස්ලෝ නුවරත්, ඒ වගේම අනිකුත් තියාග ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරත් තමයි මේවා ලබා දෙන්නේ. ඉතින් මොකක්ද එතකොට මේ ගිනස් පොත? මේ ගිනස් පොත කියන එක මහා ලොකුම දෙයක්ුත් නෙමෙයි. ඒක ඇවිල්ලා විවිධ ශේෂ්ත්‍ර වලින් යන්න පුළුවන්. හැබැයි නොබෙල් තියාගය කියන්නේ ගොඩාක් ලොකු දෙයක්. ඒක ඇවිල්ලා ලෝකෙට ලොකු දෙයක් කරන්න ඕන. හැබැයි ගිනස් පොත කියන එක අපි මෙහෙම හිතමුකෝ. දැන් ওই ගිනස් පොත කියන එක බිහි වෙලා තියෙනවා කියලා විකිපීඩියා මූලාශ්‍රවල සඳහන් වෙන්නේ ශ්‍රීමත් හියු බියර් කියන මිනිස්සයා නිසා. මොකද දඩයක් කරුවෙක් රණවටුව කියලා කුරුල්ලෙකුට විද්දාම ඒ කුරුල්ලට ඒක වදින්න නැතුව ඌ ඉගිල්ලා යනවලු. එතකොට මේ ශ්‍රීමත් හියු බියර් කියන මිනිස්සයා කියනවලු අර කුරුල්ලා පැයට සතපුම් 100ක වේගෙන් යනවා කියලා. අන්න එහෙම තමයිලු මේ ගිනස් වාර්තා පොත බිහි වෙන්නේ. හැබැයි ගිනස් වාර්තා පොත ඔයාලටත් බිහි කරන්න පුළුවන්. නිකන් හිතන්නකෝ දවසකට තේ කොප්ප 200ක් විතර බොනවා කිව්වොත් ඒක කරන්න බෑනේ. කරන්න බෑ. හැබැයි ඌමනාවක් තියෙන මිනිහට මේක ප්‍රැක්ටිස් කරලා දවසකට තේ කොප්ප 200ක් බොන්න පුළුවන්. එතකොට ඔන්න ගිනස් පොතට යන්න පුළුවන්.
අපි හිතමු මේ එක තේ පඳුරක් මේ අන්න අර වගේ අර ලයිට් කණුවට වඩා උසට හදවුවොත් මොකද වෙන්නේ? ලෝකයේ තියෙන උසම තේ ගහ කියලා අපිට ගිනස් පොතට දාන්න පුළුවන්. ඒක තමයි ගිනස් වාර්තා පොත කියන්නේ. හැබැයි නොබෙල් තියාගයයි ගිනස් වාර්තා පොතයි කියන එක පටලව ගන්න එපා. හැබැයි මේ වීඩියෝ එකෙන් මම දෙන්න ආපු කාරණේ ඒක නෙමෙයි. වැරදිලා හරි සුනිල් හඳුන්නේ නැතිතුමා හොඳ දෙයක් කළා. ලංකාවේ මිනිස්සුන්ට අමතක වෙලා ගියපු ප්‍රධාන මූලාශ්‍රය තමයි මේ තේ කර්මාන්තය. ලංකාවට වැඩියෙන්ම ඩොලර් ගෙනාපු තේ කර්මාන්තය පිළිබඳව සෑම රජයක්ම බැලුවේ නැහැ. ඕක ගැන අවිවාදාත්මකයි, සෑම රජයක්ම බැලුවේ නැහැ. හරි තේ පැලයක් හඳුන්වලා දුන්නේ නැහැ. හරි පොහොරක් මිනිස්සුන්ට දුන්නේ නැහැ. හරි දළු මිලක් ලබා දුන්නේ නැහැ. ඒ වගේම හරි නඩත්තුවක් දුන්නේ නැහැ. සුද්ධ වවපු තේ ටිකෙන් රටේ වේවා හම්බ කරගෙන එතනින් මේක වලපල්ලට දැම්මා. දැන් ඉතින් ආපහු ඒ කාලේ අර තේ ගලවන්න එන කාලේ ආපු හන්දා මේ තේ ගැන දැන් හැමෝම කියන්න පටන් අරන් අනේ අස්වැන්න නෑ, දලු නෑ, මිල නෑ. ඔන්න ප්‍රශ්න ගොඩයි. ඉතින් ළමයි හඳුන්නෙත් නැතිතුමනි ඔන්න ආයිත් මං කියනවා වැරදිලා හරි එහෙම කියපු එක හොඳයි. මොකද එතකොට අපිට දෙයක් කතා කරන්න පුළුවන්. දැන් මං ගිනස් පොතත් ගැන කිව්වා, නොබෙල් ප්‍රයිස් එක ගැනත් කිව්වා. ඇත්තටම කවුද? මෙන්න මේ මිනිස්සු තමයි කවදා හරි කාලෙක ඇල්ෆ්‍රඩ් නොබෙල් දුන්නා නොබෙල් තියාගයක්. එයාගේ පුද්ගලික ධනෙ. ඔන්න පටන් ගන්න සල්ලි තියෙන කවුරු හරි එකතු වෙලා නොබෙල් තියාග වගේ තේවලට සාම තියාගයක් දුන්නත් පාඩු නෑ. මොකද මේ ගහකොළ කියන්නේ හරියට Tamanට ධානයක් වගේ, භාවනාවක් වගේ. මෙඩිටේෂන් වලට හොඳම දේ ගහකොළ. ඉතින් මේ මිනිස්සුන්ට තියාග දෙන්න වටිනවා තමයි. පේනවනේ මටත් දාඩිය දාලා. මම නිකන් ඉඳලා දාඩිය දානවා මේ තරම් අවුවේ. මේ දලු කඩන මිනිස්සුන්ට කොච්චර අමාරුවක්ද? ඒ නිසා නොබෙල් තියාගයක් වගේ තියාගයක් දෙන්න වටින මිනිස්සු ටිකක් මේ ඉන්නේ. ඉතින් ඒක කියන්න අපේ කර්මාන්ත ඇමතිතුමාට වැරදීමම හොඳයි. මම කියනවා ඒක හොඳයි. එතකොට අපිට මම දැක්කම නිවුස් වල යනවා දේශපාලඥයෝ වොයිස් කට් දෙනවා. ඇත්තටම හොඳයි. දැන් මේ තේ ගහ ගැනනේ කතා කරන්නේ. තේ වලට නොබෙල් තියා. මිනිස්සුන්ට වරදින්න පුළුවන්. හැබැයි ඇත්ත කතා කරමු. පොළොවේ සිටගෙන යථාර්ථය කතා කරමු. අපිත් දෙමු තියාගයක් ඒ මිනිස්සුන්ට. පුළුවන් නම් ඔන්න වැරදුන එක ගැන නෙවෙයි අපි නිවැරදි වෙලා ඒ අයට මේ මහන්සි වෙන දුක් විඳින මිනිස්සුන්ට තියාගයක් දෙන්න කතා කරමු. එහෙනම් සුබ වදනවා හැමෝටම. ටටා බයි. සුබ දවසක්, සුබ අනාගතයක්.